නෑ. මම මේකේ විස්තරයක් දෙන්නම් මේකේ. මේ බෙහෙත් දාන එක ගැන. try කරන්න. දැන් මේ බෙහෙත් මේ අපි මේ හදලා තියෙන්නේ හොඳ ඖෂධයක්. දේශීය හොඳ ඖෂධයක්. හැබැයි මේක එක කාලයකට තමයි මේකේ ප්‍රයෝජනයක් අපිට ලබා ගන්න පුළුවන්. එතකොට මේ ගෙඩිය තමයි හොඳ පොර ගෙඩිය. හොඳ පොර. මේකට පොර ගෙඩි කියලා කියනවා. මේ තියෙන හොඳ පොර. මේ හොඳ පොර. අනිත් එක තමයි ලබු. මේක තමයි ලබු. මේක ගැට ලබු. මේක ගැට ලබු මේක හොඳ පොර. දැන් අපිට මේ අවස්ථාවේදී මේ නෙල්ලි අපි දාලා තියෙනවා. මේක පෙන්වන්න නෙල්ලි නැහැ. අමු නෙල්ලි. දැන් අපි මේකෙන් කරන්නේ මේ හොඳ පොර ගෙඩිය.
මේක ඇවිල්ලා මේ අපි අර ඔළුවට දාන්නේ තව තියෙන්නේ මේ ගොඩපොර ගෙඩි. අන්න ගොඩපොර ගෙඩිය හැදේ. මේක හොඬපොර කිව්වම මේ අලියගේ හොඬ වෙලේ කරුවලා වගේ තමයි මේ ගෙඩිය පීඩලා තියෙන්නේ. මේක ඊටාම ඖෂධ ගුණයක් තියෙනවා. මේ ගෙඩියේ තියෙනවා සෙබළ ගතිය. සෙබළ ගතිය තියෙනවා. ඒ කියන්නේ බුරුල් මේ අස්ති බුරුල් කිරීමේ හැකියාවක්, මාංශපේශී බුරුල් කිරීමේ හැකියාවක්, ඒ වගේම කැල්සියම් ඉවත් කිරීමේ හැකියාවක් මේ ගෙඩිය තුල තියෙනවා. ඒතර අපි මේ ගැට ලැබු ගෙඩියක් ගන්න මේ අස්තිය හොඳින් බුරුල් කරගන්න පුළුවන් විදිහට. අස්තිය හොඳින් බුරුල් කරගන්න මේක පොත්ත ගහලා ඇතුලේ මඩේ අරගෙන මේ ගෙඩියේ තියෙන සෙබළ ගතියත් එක්ක අපි මේ ගෘතයක් හදනවා මේක. මේක ගෘතයක් හදන්න නෙල්ලි ඉස්ම ගන්නවා. නෙල්ලි ගන්න එක අපි මෙතන ප්‍රසාරණය කරන්න. මෙතන ප්‍රසාරණය කරන්න ඒකේ දෙවලුත් අරගෙන අපි තවත් තෙල්වලකට මේකට කලවම් කරලා මේකේ තියෙන සාරය අරගෙන අපි මෙතනට බලනවා. මෙතනට බැඳාම මේක ටික කාලයක් අපි මේකේ හොඳට ව්‍යායාම මාර්ගයේ මේ ධනිස්සර බැඳලා මේක කරපුවම මේකේ අස්තිය බුරුල් වෙනවා. දැන් බලන්න කොච්චර බලගතු දෙයක් කියලා මේකේ අස්තිය බුරුල් කරලා නියම තැනට අපිට ගන්න පුළුවන්. මේක වැඩියෙන්ුත් ඕනනම් අපිට ගන්න පුළුවන්. අපි වැඩියෙන් ගන්න යන්නේ නැහැ. චුට්ටක් මේ තියෙන ප්‍රමාණය කෙලින් ප්‍රමාණයට වඩා ටිකක් වැඩියෙන් ගන්නවා. මොකද මේකේ අපි හරියට කෙලින් හිටියොත් එනම් බර දීලා පොඩි පිටිපස්සට පොඩි දුන්නක් ආකාරයෙන් චුට්ටක් තියෙනවා. ඒ දුන්නක් ආකාරයෙන් පොඩ්ඩක් තිබුණොත් තමයි මේ අපිට ශරීරය හොඳට බැලන්ස් කරගෙන මේ පැත්තට මෙහෙම ඉන්න පුළුවන් වෙන්නේ. හරියට කෙලින් නෙමෙයි තියෙනවනම් ධනිස් හරියට කෙලින් තිබ්බම ධනිස් පිටිපස්ස දුන්නේ හැඩේ ස්වභාවය තියෙනවා. ඒ එනකම් අපි මෙතන මේක ගන්නවා. මේක අපි දරුවගේ වැඩියෙන් ගන්නෙ නෑ. ඒක ප්‍රමාණයකට ගන්නවා. ප්‍රමාණයකට අරගෙන කෙලින් කරගෙන ඊට පස්සේ තෙල් වලින් තමයි ඉතුරු ටික අපි සම්බාහන මාර්ගයකින් අපි ගන්නෙ. Ada, jawab niya mati. Hari mo. Massage කරන්න බෑ. ඇඟිලි දෙකෙන් massage. මේක දාලා තියන්නේ මේ හොඳ සවිමත් වෙන්න සහ හොඳ ස්නායු ලිහිල් වෙන්න. හොඳ ස්නායු ලිහිල් වුණාම හොඳින් ලේ ගමන් කරන්න ගන්නවා. මේ පාදවලට ශක්තිය එනවා. හොඳ වටපෙළ දිගට ශක්තිය එනවා. එතකොට මේ ශක්තිය අපම මේ ශක්තියෙන් මොළයට ගෙනල්ලා ඇවිදින්න කියලා කියනවා. ඇවිදින්න කියලා කියද්දී ළමයා ශක්තිය දරනවා මේ කකුල් වලට. ඒක ස්නායු මාර්ගයෙන් තමයි කරන්නේ. ස්නායු මාර්ගයෙන් කරපුවාම මේ හොඳට ශක්තිය ගෙන දෙනවා නැගිටින්න කියන ස්වභාවය ඇති කරනවා. ඒකට සිටීමේ හැකියාවක් තමයි එකෙන් ගේනවා. සිටීමේ හැකියාව තමයි මේ ස්නායු අනගන්නවා. හොඳට ගෙන හර දක්වානේ නැහැ. ඒකල මේ අතපය කොහොම හොඳට දුන්නා ඇවිදින්න බෑ. ඇවිදින්න බැරි හේතුව ඒකයි. ඒක මොලේ ක්‍රියාකාරීත්වය තමයි මේක සිද්ධ කරන්නේ. මොලේ ක්‍රියාකාරීත්වය වඩවපුවාම නිකම්ම දරුවා ඇවිදිනවා. වැඩේ කරගෙන යනවා. Nomor 1. Ini. Ah, itu.